ආයුබෝවන් හරිදේ ටීවී ජීවිත සිහින. අපි හැමෝටම ජීවිතේ හීන තියෙනවා. ඒ හීන වෙනුවෙන් අපි දිවා රැ නොබල මහන්සි වෙනවා වැඩ කරනවා. ඉතින් අද අපේ ජීවිත සිහින වැඩසටහනට අපිත් එක්ක සම්බන්ධ වෙන්නේ ඒ විදිහට තමන්ගේ සිහින වෙනුවෙන් තමන්ගේ ජීවිතේ දැකපු ආසාවන් වෙනුවෙන් බොහෝ වෙහෙස මහන්සි වෙලා කටයුතු කරන හරි අපූර්ව තරුණයෙක් එක්ක. මේ වෙද්දි ඔබ දන්නවත් ඇති කවුද කියලා. ඔහු නමින් මිහිප්‍රිය ප්‍රභාස්වර. ආයුබෝවන් මිහිප්‍රිය. ආයුබෝවන්. බොහෝ ටෙලිනාට්‍ය ප්‍රමාණයක මේ වෙද්දි රංගපාලා, චිත්‍රපට බොහොමයක් ප්‍රමාණයක රංගපාලා මේ වෙද්දි තමන්ගේ හීනේ හැබෑ කරගෙන ඒ හීනෙට යන ගමන් තමයි මොහු අපිත් එක්ක හරිද ටීවී මේ සාකච්ඡාවට එකතු වෙන්නේ. මිහිප්‍රිය, අපි හඳුන්වලා දෙමු ඔයා කවුද කියලා ඔයාගේම ප්‍රේක්ෂකයන්ට. මම මිහිප්‍රිය ප්‍රභාස්වර ඥානරත්න, ගෙවල් පොළොන්නරුව හිඟුරක්ගොඩ. එතකොට මගේ පාසල පොළොන්නරුව රජරට මහාවිද්‍යාලය. බොහොම අපූර්ව ගමනක්, දිගු ගමනක්. හොඳ ආදර්ශවත් තරුණයෙක්. මොකද ආසාව තිබුණා, කවුරුත් උදව් කරේ නැහැ. හැබැයි තමන්ගේ හීන ආසාවන් අතහැරියේ නැහැ. මිහිප්‍රිය පවුල ගැන කතා කරමු අපි. කවුද පවුලේ ඉන්නේ? මොනවද යාලා කරන්නේ? මට සහෝදරයෝ දෙන්නෙක් ඉන්නවා. මගේ තාත්තා දේශපාලඥයෙක්. මේ බාප්පායි හැමෝම දේශපාලඥයෝ. ඒත් ගොඩාක් අය මටත් කියනවා දේශපාලනයේ පැත්තෙන් ඉස්සරහට යන්න කියලා. මම ඒ පොඩි කාලේ ඉඳලා තිබ්බ ආසාවනේ කලාව පැත්තෙන් ඉස්සරහට යන්නේ. ඉතින් මම තෝරගත්ත කලාව. කලාව තෝරගෙන කලාව ඇතුලේ කලාවට බොහොම ලොකු දේවල් කරන්න බලාපොරොත්තු වෙනවනේ. අපි මිහිප්‍රියගෙන් මෙහෙම ඉල්ලනවා. කලාවට ගේමු දේශපාලනේ. මොකද හිතන්නේ? මොකද කලාව ඇතුලේ තියෙනවා බොහොම අපූර්ව ජීවිත. අපි දැකලා තියෙනවා, අපිට උදාහරණ තියෙනවා. බොහෝ කලාවට සේවයක් කරපු පුද්ගලයන් දෙපළක් තමයි ගාමිණී ෆොන්සේකා, ඒ වගේම විජේ කුමාරතුංග. මෙයාලා දේශපාලනයට ආවේ කලාවත් අරගෙන. දේශපාලනය ඇතුලේ 아무තු කලාවක් නිර්මාණය කරන්නට. ඉතින් ඔබට ආරාධනා කරනවා, ඔබ යම් දවසක කලාකාරයෙක් වෙනවා නම් ඔබට අද මතක හිටී කලාව, දේශපාලනය වෙනස්ම කෝණයකින් දකින්න, කලාත්මක ඇසකින් දේශපාලනය දකින්න. මොකද හිතන්නේ? මම මේ වෙනකොටත් දේශපාලන තනතුරක ඉන්නවා. ඒත් මගේ වැඩි ආසාවක් නැහැ දේශපාලනය පැත්තෙන් ඉස්සරහට යන්න. මගේ බාප්පා දැන් ජනමාධ්‍ය රාජ්‍ය අමාත්‍යතුමා. මගේ තාත්තා දැනට නැහැ දේශපාලනයේ, මේ හිඟුරක්ගොඩ ප්‍රදේශ සභාවේ හිටපු සභාපති. ඉතින් මේ ගොඩක් අය ආරාධනා කරනවා මට. මම මේ පාර ඉල්ලන්නත් ගියා. ඊට පස්සේ ප්‍රශ්න ටිකක් නිසා, තාත්තත් ඉන්න නිසා මම පොඩ්ඩක් නැවතුණා. අපි යම් කිසි දෙයක අභියෝගයක් බාරගත්තොත් අනිවාර්යෙන් ඒ අභියෝගයේ අවසානයේ ප්‍රතිඵලයක් තියෙනවා. හරිද ටීවී අපිත් එහෙමයි. අපිත් බොහෝ අභියෝග මැදින් මේ ගමන යන්නේ. ඔයාලට තේරෙනවා ඇති, ඔයාලට පේනවා ඇති අපි කතා කරා. මේ ගමන අපි යන්නේ බොහෝ අභියෝග මැදින්. ඒ කියන්නේ අපිට හොඳ දේවල් වලට හැමදාම අපේ රටේ එදා ඉඳලා අද වෙනකම්ම තියෙන්නේ හොඳ දේවල් වලට පයින් ගහන සමාජයක්. ඉතින් මම ඔයාලට ආරාධනා කරනවා, දේශපාලන පසුබිමක් තියෙන කෙනෙක්, දේශපාලනය කරන්නට යම් හිතේ යම් තැනක අදහසක් තියෙන කෙනෙක්, හැබැයි කලාවට බොහොම ආදරය කරන කෙනෙක්, මේ දේවල් එකට බද්ධ කරගෙන බොහොම ලස්සන සුන්දර දේශපාලනයක් කරන්නට. මල්ලි මම මෙහෙම අහනවා ඔයාගෙන්, දැන් පාසල් අධ්‍යාපනයේ කාලේ ඉඳලාම මේ දේවල් වලට ආසාව තිබුණා හැමදේම. මේ වෙනුවෙන් ඔයාට යම් කිසි අඩිපාරක් පෙන්නපු කෙනෙක් හිටියේම නැද්ද? ඒ අයියා කෙනෙක්, සුමුදු කියලා, සුමුදු කොඩිතුවක්කු කියලා අයියා කෙනෙක්. එයා තමයි මට ඉස්සෙල්ලම කතා කරේ. එයාව සම්බන්ධ කරලා දුන්නේ සංසාරි කියලා. එයා තමයි මට සම්බන්ධ කරලා දුන්නේ පෝස්ට් එකේම පෙන්නලා. ඊට පස්සේ මම එයාට කතා කළා. ඊට පස්සේ කිව්වා මේ ෂූටින් එන්න කියලා. ෂූට් එකක් තියෙනවා. ඉස්සෙල්ලම මට හම්බුනේ රාවණා 3. රාවණා 3 කතාවේ මෙන්න මේ ෂූට් එකක් තියෙනවා. මේ සෙබලෙක්ගේ චරිතයක් තමයි ඉස්සෙල්ලම ඒක කරන්න තිබුණේ. ඊට පස්සේ මේ පළවෙනි පාරේ කොහොම හරි මම සිලෙක්ට් උනේ නැහැ. දෙවෙනි පාර මම කතා කරලා රැවුල කොණ්ඩේ හරි මේ තියෙන්න ඕනි කිව්වා. ඉතින් මේ පස්සේ ආයෙ රෑ කතා කරලා කිව්වා පුළුවන් නම් එන්න කියලා. ඊට පස්සේ තමයි මම ඒ වෙනකොට කුරුණෑගල ඉඳලා කලුතරට තමයි යන්න තිබුණේ. මම මහරෑම ගියා. එයා හම්බුණා. එයා මාර්ගෙන් තව කිහිප දෙනෙක් හිතවත් වුණා. එහෙම දැන් ආයෙ රුවන් කුමාර කියලා අයියා කෙනෙක් හම්බුණා. ඒත් මගේ යාළුවෙක් කරහා. එයා ටෙලිනාට්‍ය කිහිපයකට, චිත්‍රපටි කිහිපයකට දාලා දුන්නා. ඒ කට්ටිය නිසා තමයි අද මෙතන ඉන්නේ. ඒ විදිහට රංගපාපු මේ වෙද්දි රංගපාපු ටෙලිනාට්‍ය කීයක් විතර තියෙනවද?
මම දෙරනේ සංගීත ටෙලි නාට්‍ය හිටියා. දෙරනේ දෙවෙනිනේ මෙහෙම ඉස්සරහට රංගනෙන් දායක වෙනවා. ආයේ දෙරනේ මේ දවස්වල යනවා රෝස කියලා ටෙලි නාට්‍යයක්. රෝස එකේ ඉන්නවා. ආයේ අවුරුදු දවසේ ගියා ආදර වසන්තය කියලා චිත්‍රපටියක්. ඒකේ ඉන්නවා. තව ඉස්සරහට එන්න තියෙනවා කේස් 447 කියලා චිත්‍රපටියක්. ආය ශේෂ කියලා චිත්‍රපටියක් එන්න තියෙනවා. තවත් කියනවා නම් වාරකන් අස්සන්න කියලා ස්වර්ණවාහිනිය යන ටෙලි නාට්‍යයක් එනවා. ඒ වගේ කීපෙකම ඉන්නවා. ඔබට දැක බලා ගන්නට පුළුවන් අපේ මිහිප්‍රියගේ බොහොම අපූර්ව රංගනයක් රංගනයෙන් දායක වෙනවා බොහෝ ටෙලි නාට්‍ය වලට. මිහිප්‍රියගේ ලොකු ආසාවක් තියෙනවා තමන්ම අධ්‍යක්ෂණය කරලා චිත්‍රපටයක් නිර්මාණය කරන අපි ඒ ගැනත් කතා කරමු. තාම වැඩ පටන් ගත්තේ නැහැ. ඉස්සරහට වැඩ කරගෙන යනවා. දැන් මේ දවස්වල ඒකත් එක්ක ටිකක් කාර්යබහුලයි. මේ දවස්වල ඒකේ ලොකේෂන් බලන්න යනවා. එතකොට නිෂ්පාදකවරයෙක් හොයනවා. ඉතින් ඒ ටික තමයි කරගෙන යන්නේ. මේ ගොඩක් අය තරහත් වුණා මේ දේ නිසා. මොකද මගේ හිතවත් අය විතරක් දාගෙන ඉන්නවා යාලට අවස්ථාවක් නැහැ කියලා. අක්ක මේකට මේ ගොඩාක් අය දාගන්න බෑනේ. ඒ කියන්නේ චිත්‍රපටියට අවශ්‍ය චරිත ටික විතරයි තෝරගන්න වෙන්නේ. ඉතින් එහෙම මේ තෝරගත්ත පිරිසක් මම ගෲප් එකක් හදලා ඇඩ් කරගෙන දැන් වැඩ කරගෙන යනවා. ප්‍රවීණ නළු නිලියෝ ඉන්නවා. එතකොට නිෂ්පාදක කණ්ඩායමක් ඉන්නවා. කරගෙන යනවා. ඔබට සුබ පතනවා ඔබේ ගමන යන්නට නිවැරදි ගමනක් යන්නට. හරිදේ ටීවී අපි ඔබටත් පුළුවන් අපේ මිහිප්‍රියව සම්බන්ධ කරගන්නට ටෙලි නාට්‍ය චිත්‍රපටි නේද හැම දෙයක්ම රඟපෑමෙන් කලාව පැත්තෙන් හැම දෙයකටම දක්ෂ තරුණයෙක්. අපි මතක් කරමු දුරකථන අංකය. මාව කන්ටැක්ට් කරගන්න පුළුවන් අක්ක 076යි 71යි 70යි 78යි 3 කියන නම්බර එක. ඔන්න ඔබට අවස්ථාව තියෙනවා කතා කරලා මිහිප්‍රියව සම්බන්ධ කරගන්නට පුළුවන් ඔබගේ ටෙලි නාට්‍ය සහ චිත්‍රපටි රඟපෑමෙන් දායක කරගන්නට. මිහිප්‍රිය ඔයා දැන් අධ්‍යක්ෂණය ගැන කතා කරද්දී මේ මට අහන්න හිතෙන දෙයක් තමයි මොන වගේ චිත්‍රපටිද ඔයා අධ්‍යක්ෂණය කරන්නේ? මේක අක්කා මගේ පළවෙනි අධ්‍යක්ෂණය. මේක සමාජයට ආදර්ශයක් දෙන එකක්. මම හිතාගෙන ඉන්නේ පොයි දවසකට වගේ ටීවී එකට දෙන්න පුළුවන් වුණා නම් හොඳයි. මේක නිකන් කුඩු වලට ඇබ්බැහි වෙලා ජීවිතේ දැන් හොඳ මාර්ගයක් යන ළමයෙක්ගේ කතාවක්. ඒ විදිහට ඒ වගේ දෙයක් ඇත්තටම සමාජයට දෙන්න පුළුවන් නම් ගොඩක් හොඳයි. මොකද මේ වෙද්දී අපේ සමාජයේ කුඩු කියන මත්ද්‍රව්‍ය කියන පැත්තට බොහොම නැඹුරු වෙච්ච සමාජයක් නේ තියෙන. ඉතින් අපි සුබපතනවා මිහිප්‍රියට මේ ගමන් මඟ තවදුරටත් යන්නට සුවිශේෂී වූ නිර්මාණ ඉදිරිපත් කරලා අපේ රටේ ආදර්ශමත් දෙයක් කරන්නට ඔබට හැකියාව ලැබෙන්නට කියලා. මිහිප්‍රිය මේ දවස්වල නේද ඔය අධ්‍යක්ෂණ කටයුතු කරන්නේ? මේ වෙද්දී ආයේ චිත්‍රපටයේ අධ්‍යක්ෂණ කටයුතු සම්බන්ධයෙන් වැඩ කටයුතු කරගෙන යනවා. ඔබට අවස්ථාව තියෙනවා. ඔහුට උදව් කරන්නට පුළුවන්. තවත් දිරිගන්වන්නට පුළුවන්. දුරකථන අංකය 076යි 71යි 70යි 783 දුරකථන අංකයට කතා කරලා මිහිප්‍රියව සම්බන්ධ කරගන්නට පුළුවන්. මිහිප්‍රියට මේ ගමන එද්දී බොහෝ අමතක නොවන සිදුවීම් සිද්ධ වෙලා ඇති. අපි ඒකත් කතා කරමු. ගොඩක් මේ යාළුවෝ තරහ වුණා. ඒ කියන්නේ මම ඉස්සර අක්කා මේ ගමේ පවා මට ගොඩාක් මිනිස්සු බයිනවා. ඒ කියන්නේ මාත් එක්ක කතා කරන්න කැමති නැහැ. එහෙමත් තිබුණා. මේ පස්සේ මම යාළුවන්ගෙන් ටිකක් ඈත් වුණා. යාළුවෝ නිසා ගොඩාක් ප්‍රශ්න වුණා මට. යාළුවෝත් එච්චර ආශ්‍රය කරේ නැහැ. යාළුවෝ 4-5 දෙනයි ආශ්‍රය කරේ. යාළුවෝ නිසා ගොඩාක් ප්‍රශ්න වුණා. කරපු නැති වැරදි වලටත් මාව අහුවෙලා තියෙනවා. ඉතින් එයාලගෙන් ඈත් වෙලා අද මම මේ තැනට ඉන්නවා. ඉතින් මේ එයාලගෙන් ඈත් වෙලා මම මෙහෙම ගමනක් ආපු නිසා තමයි අද මේ වගේ තැනක ඉන්නේ. අදටත් බයින මිනිස්සු ඉන්නවා. දුක හිතෙනවා. ඒත් මම ඉතින් දැන් වැඩි හිතන්නේ නැහැ ඒ ගැන. ඒ කියන්නේ කතාවක් තියෙනවානේ බල්ල බිරුවට කඳු පාත් වෙන්නේ නැහැ කියලා. ඒ නිසා මම මගේ පාඩුවේ වැඩ කරගෙන යනවා. දැන් ඔබ සඳහන් කරා පොළොන්නරුව ඉඳලා කොළඹට එන්න ඕනේ කියලා. ඔබ ආස කරන්නේ පොළොන්නරුවේ ඉන්නේද කොළඹ ඉන්නේද? පොළොන්නරුවට වඩා කොළඹ හොඳයි. හොඳයි. අපි දැන් මේ කතා කරේ ජීවිත සිහින වැඩසටහන අපේ කතා කරෙත් ජීවිතයේ තියෙන හීන ගැන. අවසන් වශයෙන් අපි ප්‍රේක්ෂකයන්ට කියමු ඔයාගේ හිතේ තියෙන හීන මොනවාද කියලා. රටේ ජනප්‍රිය නළුවෙක් කෙන එක තමයි මගේ සිහින. හරිදේ ටීවී අපි සුබ ප්‍රාර්ථනා කරනවා ඔබේ සිහිනය සැබෑවක්ම වෙන්නට කියලා. මොකද ඔබ බොහෝ මහන්සි වෙන කෙනෙක්. තමන්ගේ හීන වෙනුවෙන් බොහෝ මහන්සි වෙන කෙනෙක්. ඉතින් අපි හදවතින්ම සුබ ප්‍රාර්ථනා කරනවා ඒ හීනයට යන්නට ඔබට හැකියාව වරම් ලැබෙන්නට කියලා. ඉතින් අද අපි කතා බහ කරේ හරිදේ ටීවී ජීවිත සිහින වැඩසටහනෙන් මිහිප්‍රිය ප්‍රභාෂරත් එක්ක.
ඔබට අවස්ථාව තියෙනවා. ඔබේ අතරෙත් ඇති මෙවන් දක්ෂයෝ අපි අවස්ථාව දෙනවා ඔබට එන්න අපිත් එක්ක කතා බහ කරන්නට ඔබේ ජීවිතේ හීන ගැන කතා කරන්නට ඔබට ලෝකයක් තනා ගන්නට අපි සූදානම් මේ වෙනුවෙන් ඉඩ අවකාශය ලබා දෙන්නට. හරිදේ ටීවී ප්‍රධාන කාර්යාලයේ අබේසේකර ලීබඩු මාලිගයේ උඩුබහල ලබුදුව ගාල්ල. නැවතත් දවසක ජීවිත සින වැඩසටහනකින් හමු වීමේ බලාපොරොත්තු වෙන්න අද අපි ඔබෙන් සමුගන්නවා. ඔබ සැමට සුවදායී අනාගතයක් ආයුබෝව වේවා.